මාලිමා ආණ්ඩුව රාජ්‍ය සේවයේ පරිහානිය කරා ගෙන යන බව හිටපු ජනපතිනිය කියයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය රාජ්‍ය සේවයේ පිරිහීම පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර වරණීය යුක්තිය සහ දේශපාලන අරමුණු මත පදනම් වූ පාලනය රජයේ පදනමට තර්ජනයක් වන බව ඇය අනතුරු අඟවා තිබේ. ඇයගේ ෆේස්බුක් පිටුවේ නිකුත් කර නිවේදනයක දැක්වෙන්නේ යුක්තිය වර්ණය වන විට මෑන් යුත් ලිපියක කොටස් කිහිපයක් බෙදා ගැනීමට ඇය තීරණය කළ බවයි. එම ලිපිය මගින් මතු කරන කරුණු රටේ පාලන පද්ධතියට දැඩි ලෙස බලපාන බව ඇය සඳහන් කළාය. එම ලිපියේ අන්තර්ගතය පිළිබඳව තමා සම්පූර්ණයෙන්ම එකඟ වන බව පැවසූ කුමාරතුංග මහත්මිය විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ තිබිය යුතු අඛණ්ඩතාවය සහ අවංකභාවය පිළිබඳව එහි කර ඇති විග්‍රහය ඉතා බුද්ධිමත් සහ තර්කානුකූල බව විස්තර කළාය. 2023 වසරේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳව සඳහන් කරමින් ඇය කියා සිටියේ තමා ඔහුව පෞද්ගලිකව හඳුනන බවත් ඔහු අතිශයින්ම අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත්ය. වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවකයන් නොමැතිව රජයකට ක්‍රියාත්මක විය නොහැක යනුවෙන් පැවසූ කුමාරතුංග මහත්මිය දේශපාලන නායකයින්ට දශක ගණනාවක පරිපාලන පුරුද්දක් අවශ්‍ය නොවන නමුත් ඔවුන් නොසැලෙන අවංකභාවයක් පෙන්눔 කළ යුතු අතර ඵලදායී පාලනයක් සඳහා වෘත්තීය රාජ්‍ය නිලධාරීන් සමග විශ්වාසය තැබිය යුතු බවද පෙන්වා දුන්නාය. රටේ ඉතිරිව ඇති රාජ්‍ය සේවයද විනාශ කර ඒ වෙනුවෙන් අවශ්‍ය සුසුකම් හෝ පළපුරුද්දක් නොමැති පක්ෂ හිතවාදීන් පත්කර ගැනීමට වත්මන් රජය කටයුතු කරන බවද පෙනෙන්නට තිබෙන බවත් මෙම ප්‍රවණතාවය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තවදුරටත් දුර්වල කරනු ඇති බවත් ඇය වැඩිදුරටත් අනතුරු ඇඟවුවාය.